ඇයි අපිට අපේ ලදරු කාලේ මතක නැත්තේ? කවදාහරි ඔයා මේ ගැන හිතලා තියෙනවද? ඔයා මේ ලෝකෙට මුලින්ම ආපු දවස, මුලින්ම ඇස්සැරලා අම්මගේ මූණ දැක්ක මොහොත, අම්මගේ අත අල්ලගෙන පළවෙනි පියවර තැබූ දවස, ඔයාගේ ජීවිතයේ වැදගත්ම මොහොතවල් වෙන්න පුළුවන් ඒ හැම දෙයක්ම අද ඔයාට කිසිම දෙයක් මතක නැත්තේ ඇයි? හිතන්නකෝ අපිට ඊයේ කෑව දේත් මතක තියෙනවා. පාසලේ යාළුවෙක් එක්ක රණ්ඩු වුණ දවසත් මතකයි. හැබැයි අපේ ජීවිතයේ මුල් අවුරුදු 3 හරියට නිකන් කළු කුහරයක් වගේ හිස්. ඇත්තටම අපිට පොඩි කාලෙදි වෙච්ච සිදුවීම් මතක තියාගන්න බැරිද? නැත්තම් අපේ මොලේ හිතාමතාම ඒ මතකය මකලා දාපු එකක්ද? මේ කතාවේ ඇත්ත ටිකක් පුදුමයි. මේ කතාව ඇහුවෙන් පස්සේ ඔයාට ඔයාගේ මොලේ ගැන තිබුණු අදහස සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි. මොකද විද්‍යාව කියන විදිහට ඔයා බබා කාලේ එහෙම නැත්නම් ලදරු කාලේ මතකේ නැති වෙලා නැහැ. ඒවා ඒ විදිහටම තියෙනවා. හැබැයි ඒ මතකවලට පස්සේ අමුතු දෙයක් වුණා. ඒ මොකක්ද කියලා දැනගන්න මේ වීඩියෝව අන්තිම වෙනකම් බලන්න. බොහෝ දෙනෙක් හිතන්නේ මෙහෙමයි. අපි පොඩි වැඩි, ඒ නිසා මොලේට මතක තියාගන්න බෑ කියලා. ඒක අහනකොට සාධාරණ දෙයක් වගේ තේරෙනවා. හැබැයි විද්‍යාව කියන්නේ සම්පූර්ණ වෙනස් කතාවක්. ඔයාගේ බබා කාලේ මොලේ දුර්වලයි නෙවෙයි. ඇත්තටම කිව්වොත් ඒක වැඩ කරලා තියෙන්නේ අතිශය බලවත් කැමරාවක් වගේ. ඔයා හිතනවා වගේ රෙකෝඩ් නොවුණා නෙවෙයි. හැමදේම රෙකෝඩ් වුණා. ඒත් පස්සේ ඒ මතකවලට මොකද වුනේ? මේ ප්‍රශ්නය ගැන මුලින්ම ලෝකයේ අවධානය යොමු කළේ 1905 අවුරුද්ද ජීවත් වුණු ලෝක ප්‍රසිද්ධ මනෝවිද්‍යාඥයෙක් වෙච්ච සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මහත්තයා. එයා මේ අමුතු සිද්ධියට නමක් දුන්නා. ඉන්ෆන්ටයිල් ඇමිනීෂියා. ඒ කියන්නේ අපේ මුල් ළමා කාලයේ අමතක වීම. ෆ්‍රොයිඩ් හිතුවේ මෙහෙමයි. පොඩි කාලේ අපි අත්විඳින සමහර අත්දැකීම් මොලේට දරා ගන්න අමාරු නිසා අපි ලොකු වෙද්දී මොලේ ඒව යටපත් කරනවා කියලා. හැබැයි අද තියෙන නවීන විද්‍යාව කියන්නේ නෑ, ඇත්ත කතාව ඊට වඩා පුදුමයි කියලා. එහෙනම් ප්‍රශ්නයක්, බබාලට ඇත්තටම මතක තියෙනවද? මේකට උත්තරේ හොයාගන්න 1980 ගණන්වල මනෝවිද්‍යාඥවරියා අපූර්ව එක්ස්පෙරිමන්ට් එකක් කළා. ඇය මාස 2-3 වයස බබාලා ටිකක් ගත්තා. එයාලගේ කකුලේ පොඩි පීත්තපටියක් බැඳලා අනිත් කොන ඇඳ උඩින් එල්ලෙන සෙල්ලම් බඩුවක ගැට ගැහුවා. මුලින්ම බබාලට කිසිම දෙයක් තේරුනේ නැහැ. හැබැයි අහම්බෙන් කකුල හෙලවෙනකොට අර සෙල්ලම් බඩුවත් හෙලවුණා. ටික වෙලාවකින් බබාලා එක දෙයක් ඉගෙන ගත්තා. අපි කකුලෙන් ගැහුවම මේක හෙලවෙනවා. ඊට පස්සේ එයාලා හොඳටම කකුලෙන් ගහන්න පටන් ගත්තා. හැබැයි මේ එක්ස්පෙරිමන්ට් එකේ පුදුමම කොටස තාම ඉවර නැහැ. දවස් කීපයකට පස්සේ ඒ බබාලව ආයෙත් ගෙනාවා. එතකොට මොකද වුනේ කියලා හිතනවද? බබාලා සෙල්ලම් බඩුව දැක්ක ගමන්ම ආයෙත් කකුලෙන් ගහන්න පටන් ගත්තා. ඒ කියන්නේ එයාලට මතකේ තිබුණා. ඔව්, බබාලටත් ඉගෙන ගන්න පුළුවන්, මතක තියාගන්න පුළුවන්. එහෙනම් අපි ලොකු වෙද්දී මේ මතක කොහෙටද යන්නේ? ඒකට හේතුව හොයන්න නම් අපි යන්න ඕනේ අපේ මොලේ ඇතුළට. හරි, දැන් අපි දන්නවා බබාලටත් මතක තියාගන්න පුළුවන් කියලා. එහෙනම් අපි ලොකු වෙද්දී මේ මතක අතුරුදහන් වෙන්නේ කොහොමද? ඒකට උත්තරේ හොයාගන්න අපිට ටිකක් මොලේ ඇතුළට යන්න වෙනවා. අපේ මොලේ මතකේ ගබඩා කරන විශේෂ කොටසක් තියෙනවා. ඒකට කියන්නේ හිපොකැම්පස්. නම ටිකක් අමුතුයි නේද? හැබැයි මේකේ වැඩේ නම් හරිම වැදගත්. හිතන්න, ඔයාගේ ජීවිතේ හැම වැදගත් මොහොතක්ම රෙකෝඩ් කරන කැමරා ක්‍රූ එකක් ඉන්නවා කියලා. ඔයා පළවෙනි දවසේ පාසල් ගිය එක, යාළුවෙක් එක්ක hina වුණ එක, නැත්නම් පළවෙනි ආදරේ, පවුලේ අයත් එක්ක ගිය ලස්සන ට්‍රිප් එකක්, මේ හැම දෙම රෙකෝඩ් කරලා ඇචීව් කරන මැනේජර් තමයි හිපොකැම්පස් කියන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මෙතන. බබෙක් ඉපදෙන වෙලාවේ මේ මෙමරි සිස්ටම් එක සම්පූර්ණයෙන් බිල්ඩ් වෙලා නැහැ. විශේෂයෙන්ම මතකයන් ලස්සන ස්ටෝරි එකක් වගේ ඕගනයිස් කරන්න උදව් කරන ෆ්‍රීෆොන්ටල් කෝටෙක්ස් කියන මොලේ කොටස
තාම හරියට ඩිවලොප් වෙලා නෑ. ඒක හරියට කැමර එකක් තියෙනවා. වීඩියෝ රෙකෝඩ් වෙනවා. හැබැයි සේව් කරන්න හාඩ් ඩිස්ක් එක තාම හරියට සෙට් කරලා නෑ වගේ දෙයක්. තව එක අමුතු දෙයක් තියෙනවා. අලුත් මතකයන් ඇතුළට ගෙනියන දොරටුවක් වගේ වැඩ කරන ඩෙන්ටේඩ් ජයිරස් කියන කොටස සම්පූර්ණයෙන්ම වර්ධනය වෙන්නේ අවුරුදු 2-4 අතරේ. ඒ කියන්නේ බබෙට්ට එදා දේවල් මතක තියාගන්න පුළුවන්. අම්මගේ මූණ, හඬ, ප්‍රියමනාප සෙල්ලම් බඩු, හුරුපුරුදු සුවඳ වගේ මේවා යාලා අඳුරනවා. හැබැයි අපි වගේ ස්ටෝරි එකක් විදියට එදා අපි මෙහෙම ගියා, ඊට පස්සේ මෙහෙම වුණා කියලා ජීවිත කාලයටම තියාගන්න පුළුවන් ෆෝමැට් එකකට සේව් කරන්න පොඩි මොලේට තාම බැරි වුණා. ඒ නිසා ඔයාගේ බබා කාලේ මෙමරි නොතිබුණා නෙවෙයි. ඒව ලොන්ග් ටර්ම් ස්ටෝරේජ් එකකට හරියට යන්න බැරි වුණා. හැබැයි මේ කතාවේ තියෙන පුදුමම ට්විස්ට් එක තාම ආවේ නැහැ. මොකද විද්‍යාඥයෝ හොයාගත්තා අපේ මොලේ අලුත් වෙද්දි පරණ මතක මකලා දානවයි කියලා. හරි. දැන් වෙනකන් අපි දැනගත්තනේ බබාලගේ මොලේ මෙමරි සිස්ටම් එක තාම ඩිවලොප් වෙමින් තිබුණා කියලා. හැබැයි ඒක සම්පූර්ණ පැහැදිලි කිරීමක් නෙවෙයි. හිතන්නකෝ ඔයාගේ ෆෝන් එකට අලුත් අප්ඩේට් එකක් ආවම සමහර පරණ ෆයිල්ස් නැති වෙනවා. සිස්ටම් එක වෙනස් වෙනවා. හරියටම ඒ වගේ දෙයක් ඔයාගේ මොලේ ඇතුළෙත් වෙලා තියෙනවා. 2014 දී කැනඩාවේ ටොරොන්ටෝ නගරේ ශීන සහ පෝල් කියන විද්‍යාඥයන් දෙන්නෙක් පුදුම හිතන ඩිස්කවරි එකක් කළා. එයාලා හොයාගත්තේ අපි පොඩි කාලෙදී අපේ මොලේ අති විශාල වේගයකින් අලුත් මොලේ සෛල හැදෙනවා කියලා. මේ ප්‍රොසෙස් එකට කියන්නේ නියුරෝජෙනසිස් කියලා. දැන් මේක අහලා තියෙන්න පුළුවන් අලුත් සෛල හැදෙන එක හොඳ දෙයක්නේ කියලා. ඔව්, හොඳ දෙයක් තමයි. මොකද ඒ අලුත් සෛල තමයි ඔයාගේ මුළු ජීවිතයම ඉගෙන ගන්න ස්කිල්ස්, ලැන්ග්වේජ්, තින්කින් පවර් මේ ඔක්කොම බිල්ඩ් කරන්නේ. හැබැයි මේකේ තියෙන ලොකුම ප්‍රොබ්ලම් එක මේක. හිතන්න ඔයාගේ මොලේ කියන්නේ කම්පියුටර් හાર્ඩ් ඩ්‍රයිව් එකක් වගේ කියලා. දවසින් දවස අලුත් වයරින් දානවා. අලුත් රූම්ස් හදනවා. හැබැයි අලුත් දේවල් හදන්න ගියාම පරණ කනෙක්ෂන් කඩන්නත් වෙනවා. ඒ පරණ කනෙක්ෂන් වල තමයි ඔයාගේ බබා කාලේ මෙමරිස් තැම්පත් වෙලා තිබුණේ. ඒ කියන්නේ ඔයාගේ මොලේ ග්‍රෝ වෙද්දි පරණ මෙමරිස් ටික හිමීට ඩිලීට් වෙලා යනවා. මේක නිකම්ම තියරි එකක් නෙවෙයි. විද්‍යාඥයෝ මේක එක්ස්පෙරිමන්ට් එකකින් සනාථ කළා. එයාලා මීයෝ යොදාගෙන රිසර්ච් එකක් කළා. ලොකු මීයෝ ටිකකගේ බ්‍රේන් එකේ අලුත් බ්‍රේන් සෙල් හැදෙන එකේ ස්පීඩ් එක ආටිෆිෂල් වෙඩි කළා. ඊට පස්සේ මොකද වුණේ? පුදුම විදියට ඒ මීයෝ කලින් ඉගෙනගෙන තිබුණු දේවල් අමතක වෙන්න පටන් ගත්තා. හැබැයි පොඩි මීයෝ ටිකගේ බ්‍රේන් සෙල්ස් හැදෙන වේගය අඩු කළාම සාමාන්‍යයට වඩා ගොඩක් කල් මෙමරිස් තියාගන්න එයාලට පුළුවන් වුණා. ඒ කියන්නේ ඔයාගේ බබා කාලේ මතකය නැති වුණේ ඔයාගේ මොලේ දුර්වල නිසා නෙවෙයි. ඔයාගේ මොලේ අතිශය වේගයෙන් වර්ධනය වුණ නිසායි. හරියට අලුත් ලස්සන ගෙයක් හදන්න පරණ බිත්ති කඩලා ඉවත් කරනවා වගේ. අද ඔයා ඉන්න කෙනාව බිල්ඩ් කරන්න මොලේට ඉස්සර හිටපු ඔයාගේ සමහර මතක අත්හැරලා දාන්න සිදු වුණා. හැබැයි තවත් ප්‍රශ්නයක් තියෙනවා. මතකයක් තියෙන්න මම කියලා කෙනෙක් ඉන්න ඕනේද? මොකද විද්‍යාඥයෝ කියන විදිහට බබෙට්ට මුලින්ම මම කියන හැඟීමක් තිබුණේ නැහැ. හරි, අපි දැන් වෙනකන් දැනගත්තනේ අපේ මොලේ වේගයෙන් ග්‍රෝ වෙද්දී පරණ මෙමරිස් මැකිලා යනවා කියලා. හැබැයි මේ කතාවේ තවත් හරිම ගැඹුරු කොටසක් තියෙනවා. හිතන්නකෝ ඔයාට තියෙන හැම මතකයකම ප්‍රධාන චරිතය කවුද? ඔයා. පාසලේ පළවෙනි දවස, වැටුණ දවසක්, පළවෙනි යාළුවා, පවුල එක්ක ගිය ට්‍රිප් එකක්. මේ හැම මෙමරි එකකම මම එතන හිටියා කියන ෆීලින් එක තියෙනව නේද? විද්‍යාඥයෝ මේ වගේ මෙමරිස් වලට කියන්නේ ඔටෝබයෝග්‍රැෆිකල් මෙමරි කියලා. ඒ කියන්නේ තමන්ගේ ජීවිත කතාව වගේ මතක. හැබැයි මේ වගේ මෙමරි එකක් හැදෙන්න ඒකට කලින් එක දෙයක් තියෙන්නම ඕනේ. ඒ තමයි මම කියලා වෙනම කෙනෙක් ඉන්නවා කියන අවබෝධය. දැන් ප්‍රශ්නේ මෙන්න. බබෙක්ට ඒක තිබුණද?
විද්‍යාඥයෝ කියන විදිහට සාමාන්‍යයෙන් මාස 18ත් 24ත් වෙනකම් බබෙට්ට තාම මේ අන්ඩර්ස්ටෑන්ඩ් එක හරියට නැහැ. ඒ කියන්නේ එයාට තාම තේරෙන්නේ නැහැ මම කියන්නේ වෙනම පුද්ගලෙක් කියලා. මේක ප්‍රූව් කරන්න සයන්ටිස්ට්ලා කරපු පුදුම ටෙස්ට් එකක් තියෙනවා. ඒකට කියන්නේ මිරර් ටෙස්ට් එක කියලා. මේක කරන්නේ මෙහෙමයි. බබාගේ නහයට පොඩි පාට තිතක් දානවා. ඊට පස්සේ එයාව කණ්ණාඩියක් ඉස්සරහට ගෙනියනවා. දැන් හිතන්න මාස 18ට අඩු බබෙක් මොකද කරන්න කියලා. එයා හිතන්නේ කණ්ණාඩියේ ඉන්න වෙන බබෙක් කියලා. එයා hina වෙනවා, අල්ලන්න හදනවා, කතා කරන්න try කරනවා. හැබැයි වයස ටිකක් වැඩි වුණාම එක පාරටම වෙනස් දෙයක් වෙනවා. බබා කණ්ණාඩිය බලලා තමන්ගෙම නහය අල්ලනවා. ඇයි? මොකද එයාට පළවෙනි වතාවට තේරෙනවා ඒ ඉන්නේ මම. අන්න එතනින් තමයි මම කියන චරිතය පටන් ගන්නෙ. ඒ කියන්නේ අපිට ජීවිතයේ මෙමරි ස්ටෝරි එකක් වගේ බිල්ඩ් වෙන්න පටන් ගන්නෙ අන්න ඊට පස්සේ. ඒකට කලින් අත්දැකීම් තිබුණා. සතුට, බය, හඬවල්, මුහුණවල් ඔක්කොම තිබුණා. හැබැයි ඒ හැම දේම එක්ක බැඳෙන්න මේක මට උන දෙයක් කියන කැරක්ටර් එක තාම හැදිලා තිබුණේ නැහැ. ඒ නිසා ඔයාට බබා කාලේ මෙමරිස් නැත්තේ මෙමරි සිස්ටම් එකේ ප්‍රශ්නයක් නිසා නෙවෙයි. එතකොට ඔයා සම්පූර්ණයෙන් හැදිලා තිබුණේ නැති නිසායි. හැබැයි තව එක ලොකු හේතුවක් තියෙනවා. අපිට මෙමරිස් තියාගන්න තියෙන සුපිරිම ටූල් එක භාෂාව. වචන නැතුව මෙමරිස් තියාගන්න try කරන එක හරියට භාජනයක් නැතුව වතුර අල්ලන් ඉන්නවා වගේ. දැන් අපි දන්නවා මොළය ඩිවලොප් වෙමින් තිබුණා. අලුත් බ්‍රේන් සෙල් හැදෙද්දි පරණ මෙමරිස් මැකුණා. මම කියන ෆීලින් එකත් තාම හැදිලා තිබුණේ නැහැ. හැබැයි මේ කතාවේ හරිම පවර්ෆුල් හේතුවක් තියෙනවා. ඒ තමයි භාෂාව. ලැන්ග්වේජ්. හිතන්නකෝ ඔයාගේ ජීවිතේ ලස්සන මෙමරි එකක්. උදාහරණයක් විදියට පවුලේ අයත් එක්ක ගිය ලස්සන ට්‍රිප් එකක්. ඔයාට ඒක මතක තියෙන්නේ කොහොමද? අපි රතු පාට කාර් එකක ගියා. අපි හිටපු රූම් එකේ නිල් පාට දොරක් තිබුණා. මම වැලිවල දුවද්දි වැටුණා. ඔයාගේ මෙමරි එක රිමෙම්බර් කරන්නේ වචනත් එක්ක. ගෙදර, කාර් එක, රතු පාට, මුහුද, අම්මා මේ හැම වචනයක්ම මෙමරි එක ඕගනයිස් කරන්න මොලේට උදව් කරන ලේබල්ස් වගේ. හැබැයි අවුරුද්දක බබෙක් ගැන හිතන්න. එයාට ඒ වචන නෑ. එයාගේ ලෝකේ එක්ස්පීරියන්ස් කරන්නේ ශබ්ද, එළිය, සුවඳ, හැඟීම් මේ විදිහට. එයාට අම්මා කියන වචනේ නෑ. කාර් එක කියන වචනේ නෑ. අද, ඊයේ කියන කන්සෙප්ට් එකක්වත් නෑ. ඒ නිසා අත්දැකීම් තිබුණත් ඒව ඕගනයිස්ඩ් මෙමරි එකක් විදිහට සේව් කරන්න අමාරුයි. හරියට මං කලින් කිව්වා වගේ භාජනයක් නැතුව වතුර අල්ලන් ඉන්නවා වගේ. වතුර තියෙනවා. හැබැයි ඒක තියාගන්න විදිහක් නැහැ. ඒත් ළමයි කතා කරන්න පටන් ගත්තම අමුතු දෙයක් වෙනවා. දෙමව්පිය අහනවා මතකද අපි පාක් එකට ගිය දවස? ඔයා එදා වැටුණා නේද? අපි අයිස්ක්‍රීම් කෑවා මතකද? අන්න එතනින් මෙමරිස් වලට කතාවක් හදන්න පටන් ගන්නවා වචනත් එක්ක. ඊට පස්සේ මෙමරිස් ස්ටෝරේජ් වෙනවා. සාමාන්‍යයෙන් අවුරුදු 4ක් වෙද්දි ළමයින්ට වචන 10 ගණක් භාවිතා කරන්න පුළුවන්. අන්න එතනින් තමයි අපිට අදටත් මතක තියෙන පළවෙනි මෙමරිස් හැදෙන්න පටන් ගන්නෙ. හැබැයි මෙතන තියෙන පුදුම දේ තාම කියලා නැහැ. ඔයා ජීවත් වෙන සංස්කෘතිය අනුව ඔයාගේ පළවෙනි මෙමරි එක වෙනස් වෙනවා. හරි. මේකෙන් තව අමුතු දෙයක් හොයාගෙන තියෙනවා. ඔයා ජීවත් වෙන සංස්කෘතිය අනුවත් ඔයාගේ පළවෙනි මෙමරි එක වෙනස් වෙනවා. ඔව්. ඒ කියන්නේ ලෝකේ හැමෝටම තමන්ගේ මුල්ම මෙමරි එක එකම වයසේදී පටන් ගන්න නෑ. මේ ගැන කෝර්නෙල් විශ්වවිද්‍යාලයේ චී වෝන් කියන මනෝවිද්‍යාඥවරිය රිසර්ච් එකක් කරනවා. ඇය හොයාගත්ත දේ හරිම ඉන්ට්‍රස්ටිං. බටහිර රටවල අම්මලා තාත්තලා පොඩි කාලේ ඉඳන්ම ළමයි එක්ක ගොඩක් කතා කරනවා. අද මොකද වුනේ? ඔයාට මොකද හිතුනේ? එදා බීච් එකේ මොකද කළේ? එයාලා ළමයි එක්ක එක්ස්පීරියන්ස් ගැන ස්ටෝරි එකක් වගේ කතා කරනවා. ඒ නිසා එයාලගේ පළවෙනි මෙමරිස් සාමාන්‍යයෙන්
අවුරුදු 3 මාර වගේ කාලෙකින් පටන් ගන්නවා. හැබැයි මෞර්ය ජාතිකයන්ගේ සංස්කෘතියේ පවුල්වල කතන්දර පරම්පරා ඉතිහාසය ගැන ගොඩක් කතා කරනවා. ඒ නිසා එයාලට තවන්ගේ මෙමරිස් අවුරුදු 2 මාරේ වගේ ඉඳන්ම තියෙනවා. ඒත් සමහර ආසියාතික රටවල තනි පුද්ගලයාට වඩා පවුල සහ සමාජය ගැන අවධානය වැඩි. ඒ නිසා මට උන දේ කියන පර්සනල් ස්ටෝරි මෙමරිස් ටිකක් පස්සේ ඩිවලොප් වෙනවා. එවැනි රටවල පළවෙනි මෙමරිස් බොහෝ විට අවුරුදු 4න් හෝ ඊටත් පස්සේ පටන් ගන්නවා. ඉතින් අවසානයේ ඇයි අපිට බබා කාලේ මතකයන් නැත්තේ? ඒකට එකම හේතුවක් නැහැ. හේතු ගොඩක් එකතු වෙලා තියෙනවා. පළවෙනි හේතුව හිපෝකැම්පස්. ඒක තාම සම්පූර්ණයෙන් ඩිවලොප් වෙලා තිබුණේ නැහැ. 2. නියුරෝජෙනසිස්. අලුත් බ්‍රේන් සෙල්ස් හැදෙද්දී පරණ මෙමරි කනෙක්ෂන්ස් මැකී ගියා. 3. මම කියන හැඟීම තාම ඩිවලොප් වෙලා තිබුණේ නැහැ. 4. භාෂාව. ලැන්ග්වේජ් එකක් නැති නිසා අත්දැකීම් වර්ඩ්ස් වලට ඕගනයිස් කරන්න බැරි වුණා. මේ හැම දෙයක්ම එකතු වෙලා අපේ ජීවිතේ මුල් අවුරුදු 3 අඳුරු කුහරයක් වගේ වෙලා තියෙනවා. හැබැයි මේක මොලේ දුර්වලකමක් නෙවෙයි. මේක ඔයා අද ඉන්න ඔයා කියන කෙනාව බිල්ඩ් කරන්න ඔයාගේ මොලේ කරපු විශිෂ්ටතම ඉංජිනීරින් එකක්. අද ඔයාට හිතන්න, කතා කරන්න, ඉගෙන ගන්න, මතක තියාගන්න පුළුවන් වෙලා තියෙන්නේ කවද හරි ඔයාගේ ඇතුළේ හිටපු පුංචි බබාගේ සමහර මෙමරිස් අතහැරලා දාපු නිසා. ඉතින් ඔයාට මතක තියෙන පරණම මෙමරි එක මොකක්ද? ඒ කාලේ ඔයාට වයස කීයද? කමෙන්ට් එකකින් කියන්න. අද වීඩියෝවෙන් අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් එකක් දාන්න. මේ වගේ විද්‍යාත්මක පුදුම හිතන දේවල් දැනගන්න කැමති යාළුවත් එක්ක ෂෙයා කරන්න. ඒ වගේම අලුත් වීඩියෝ එකක් මිස් නොවෙන්න සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. අපි ආයෙත් හම්බෙමු තවත් හිත හොල්ලන ප්‍රශ්නයක් එක්ක.